බොහෝ වේවා. අපේ මිතුරෝ YouTube channel එකෙන් අපේ අවට ඉන්න මිතුරු ශාක වර්ග, මිතුරු සතුන් වර්ග වගේම ජීවිතේට මිතුරු වෙන වටිනා රහස්, වටිනා ටිප්ස් ගැන කියලා දෙන්න තමා හිතාගෙන ඉන්නේ. අපේ YouTube channel එක මතක තියාගන්න අපේ මිතුරු subscribe කරන්න අමතක කරන්න එපා. මේක අපේ පළවෙනි වීඩියෝ එක. මේ අපේ පළවෙනි වීඩියෝ එකකින් සාධිකා ගහ අපේ මිතුරු ශාක වර්ගයක් සාධිකා ගස අඳුන්වලා දෙන්න තමා උත්සාහ කරන්නේ. මේ තියෙන්නේ සාධිකා. මේ සාධිකා මධ්‍යම පළාතට ආවේනික ශාකයක්. මේ වැඩුණු සාධිකා ශාකයක්. මේවා ගොඩක් උස්සට වැඩෙනවා. මේ සාධිකා පත්‍ර මේවා අපි ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මේ බෙහෙත් වල හදන්න සිංහල බෙහෙත් වර්ග හදනකොට මේ ශාකයේ ගොඩාක් අපිට ප්‍රයෝජනවත් වෙනවා. මෙතන පෙන්නලා තියෙන සාධිකා ගෙඩියක්. ගහේ හට ගන්නා ගෙඩි මේවා මිලෙන් අධිකයි. මෙතන මේ පොත්තත් එක්ක තමයි තියෙන්නේ මේ කඩාගත් සාධිකා ගහෙන් ගෙඩිය. මේ තියෙන ගෙඩිය ඇතුලේ ගන්න සාධිකා ඵලය. මේ වසාවාසි රතු පාටට තියෙන වසාවාසි මේවා බෙහෙත් වලට ගන්නවා. මේ තියෙන සාධිකා ඵලය. එතකොට මෙතන තියෙන්නේ වියලාගත් සාධිකා. මේ සාධිකා හොඳට අවුවේ වේලා ගන්න ඕනේ දවස් 3-4ක්. එතකොට තමයි මේ විදිහට සාධිකා මේ අපිට ප්‍රයෝජනකට ගන්න පුළුවන් විදිහට හදා ගන්න පුළුවන් වෙන්නේ. මේ සාධිකා ඵලය මේ හයිය ඇටේ ඇතුලේ තමයි මේක තියෙන්නේ. මේක තමයි බෙහෙත් වලට ගන්න බඩේ අමාරු වලට සිංහල බෙහෙත් වර්ග හදනකොට ඔය වටලප්පම් හදනකොට එහෙම මේකෙන් තමයි පොඩි කොටසක් සූරලා දාන්නේ. මේක දෙහි ඇඹුලෙන් ගල ගහලා ගන්නවා අපේ බඩේ අමාරු වලට කුඩා දරුවන්ගේ රෝග වලට ගොඩක් ගන්නවා. මේ තියෙන්නේ සාධිකා ගෙඩිය පොත්තත් එක්ක මේක පැහිච්ච නැති ගෙඩියක්. මේක පැහැනකොට මෙන්න මේ දාර දිගේ පුපුරනවා. ස්වභාවිකවම මේක මම දැන් පැහිච්ච නැති හින්දා මේ පිහියෙන් කපලා පෙන්නන්නේ දාර දිගේ. එතකොට මේකේ පැහුණාම තමයි මේ සාධිකා වසාවාසි රතු පාටට පේන්නේ. මේක තාම හොඳටම පැහිලා නැහැ. ආගෙට රතු වීගෙන එන වසාවාසියක් තමයි මේක අපිට බලන්න පුළුවන්. හොඳට පැහිච්ච ගෙඩිය මේක නිකම්ම පුපුරනවා. සාධිකාට ඊට පස්සේ මේ සාධිකා මේ විදිහට මේ පොත්තෙනුත් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. චට්නි වර්ග හදනවා. එක කෑම හදනවා. මේ ධාරියෙන් තමයි කපාගන්නේ. නැත්තම් පැහිච්ච ගෙඩි නම් මේ ධාරයෙන් පුපුරනවා. නැත්තම් අපි මේ විදිහට ගෙඩිය එළියට ගන්න පුළුවන්. මේ තියෙන්නේ රතු පාට තියෙන වසාවාසිය. මේක ගලව ගන්න පුළුවන්. මේ තියෙන්නේ පැහිච්ච නැති වසාවාසිය සුදු පාට. ඒක පැහිලා නැහැ. ඒව නරක් වෙනවා. මේක මේ විදිහට අපිට ගලව ගන්න පුළුවන් වසාවාසිය. මේවා මිලෙන් අධිකයි. වෙළඳපොලේ ඉහළ මිලක් තියෙන දෙයක් තමයි වසාවාසි. මේක වෙනම ගලවලා වේලලා තමා දෙන්නේ බෙහෙත් වලට ගන්න පුළුවන්. මේ තියෙන්නේ සාධිකා කළු පාටට හොඳින් කළු පාට වෙලා තියෙන්නේ සාධිකා ඇටේ. මේක ඇතුළ තියෙනවා සාධිකා මදයක්. මේ තියෙන්නේ වසාවාසි ගලව ගන්න. මේක ලේසි. මේ වගේ තවත් මිතුරු ශාක වර්ග එක්ක අපි තවත් මිතුරු වීඩියෝ එකකින් හමු වෙමු.